ගේ හර සරණිය. සුභාවිත ගීතයේ ගේය පද සාහිත්‍යයේ රසහර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනයක්. ගේ හර සරණිය. ඉදිරිපත් කරන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ බාලසූරිය. ගීතේ නම් වූ කලාංගයත් කාව්‍ය ගණහිලා සැලකෙන අපූර්ව සෞන්දර්ය ව්‍යාපාරයක්. අප සාමාන්‍යයෙන් පද්‍ය ලෙස සලකන කවියෙහි සොහොයුරියක් බඳු ගීතයට කවිය සතු නොවන ගුණාංග කීපයක් අයිතියි. ඒ තමයි ගේය පද හැඩ කරන, අර්ථවත් කරන තනුව හා සංගීතය. අනික තමයි ගායනය. ගායකයාගේ හෝ ගායිකාවගේ හඬෙන් ලැබෙන දායකත්වය. ගේය පද, තනුව හා සංගීතය, ගැයුම යන මේ අංග ත්‍රයෙන් තැනෙන ගීතය නිතර නිතර ඇසෙන නිසාදෝ කවියට වඩා සහෘදයනට රසිකයනට සමීපයි. ගී හර සරණියෙන් අප උත්සාහ කරන්නේ වැඩි වශයෙන් ගීයක පදනමට ලක්වන ගේය පද හෙවත් පදමාලාවේ හරය රසිකයන් සමග බෙදා හදා ගන්නට. ගේය පද යනු ගැයිය හැකි සුගායනීය පද. එහි ප්‍රසාද ගුණය, මාධුර්ය වගේම ඕජෝ ගුණ තිබෙන්න ඕනේ. මේ සියල්ලටම වඩා ධ්වනියකුත් අවශ්‍යයි. සියල්ල එකට කැටි කර තමාගේ හදවත ප්‍රකම්පනය කළ අත්දැකීමක් ගීයට නැගීම ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. භාෂාවේ පරිණත බවක්, හසල බවක් එක්ක තව බොහෝ දෝ එක් කරගත යුතුයි මේ ගේය පද රචනයේට. ප්‍රතිභාවත් ව්‍යුත්පත්තියත් සතතාභ්‍යාසයත් මත ගොඩනැගෙන සුවිශේෂ ශක්්‍යතාවක් තමයි ගේය පද රචනය කියලා කියන්නේ. දැන් අපි නිදසුනකින් මේ ගැන විමසා බලමු. වැඩිහිටි පිරිමියෙකුගේ සිත තුළ ලාබාල යුවතියක් පිළිබඳව ප්‍රේමයක් හටගන්නවා. මේ පිරිමියා දන්නවා මේ ප්‍රේමයේ පළ නොදරන බව. වයස තරාතිරම අනුව දෙදෙනා අතර පවතින්නේ දුරස්ත භාවයක්. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පැහැදිලි කරනවා ඉඩ්, ඊගෝ, සුපර් ඊගෝ. එහෙම නැත්නම් දලසිත, පහන්සිත, සුපහන්සිත කියලා චිත්ත ස්තර තුනක් පිළිබඳව. දැන් ඉඩ් තත්වය අනුව නැත්නම් දලසිතේ ස්වභාවය අනුව අපිට මූලික වශයෙන් ඇතිවන හැඟීම් වල තියෙන නොදැමුණු බවක්. වැඩිහිටි පිරිමියාට ලාබාල යුවතිය පිළිබඳ ඇතිවෙන ආදරයට වයස, සමාජ තත්වයේ, ශිෂ්ටත්වයේ කියන නිර්ණායකයන් අදාළ නැහැ. ඒත් ඔහුගේ ඉඩ් තත්වය නැත්නම් දලසිත අභිබවාගෙන පහන් සිත මානසිකත්වය මතුවෙනවා. ඒ නිසාම මේ වැඩිහිටි පිරිමියා තමන්ගේ සිතෙන්ගි අර යුවතියට ඍජුව ප්‍රකාශ කරන්න පෙළඹෙන්නේ නැහැ. ඔහු සිතින් පමණක් අර යුවතියට අමතනවා. මමයි නුඹේ වියපත් බඹරා නුඹ හීනෙන්වත් නොදකින කුමරා නුඹ හීනෙන්වත් නොදකින කුමරා මගේ පුංචි රෝසමලේ යන යෙදුම බලන්න. රෝසමලේ යනුවෙන් මේ යුවතියගේ රූසපුව නිරූපණය වෙනවා. පුංචි යන යෙදුමින් ඈ ලාබාල බවයි හැඟවෙන්නේ. අපූර්ව පද සංඝටනයක් තමයි මමයි නුඹේ වියපත් බඹරා යන්න. මෙහි බඹරායයි කීම අපට අරුමයක් නෙවෙයි. එහෙත් වියපත් බඹරා යන්න හුඟක් අපූර්වයි. ඒ තරම්ම ධ්වනිපූර්වයි. එසේම මේ වියපත් මිනිසාර තරුණියට තමා ප්‍රේම කරන බව ප්‍රකාශ කළහොත් ඇතුළ ප්‍රබල කැළඹීමක් ඇතිවිය හැකි. මන්ද ඇය සිහිනෙන්වත් එබන්දක් බලාපොරොත්තු නොවු නිසා. මේ වියපත් පිරිමියා තමාගේ යුවතියගේ නොගැලපීම හොඳින් අවබෝධ කර ගැනීමට තරම් වියපත් බවයි අපට දැනෙන්නේ. කල්වර රැ
සඳක් වගේ අහසේ නුඹ ඉන්නවා නම් ආසයි මම නොකී කවිය ඔබට කියන්න තරහක් නැහැ නුඹ බැස යන්න මේ කළුවර රෑ සඳක් වගේ යන උපමාවෙන් ප්‍රබල ධුනිතාර්ථයක් දැනෙනවා. කළුවර රෑ යන්න මේ වියපත් තරුණයාගේ තනිකඩ අඳුරු පාළු ජීවිතය සංකේතවත් කරනවා. සමාජයේ අහස නම් ඒ සමාජයේ නැමැති අහසේ කළුවර රෑ වගේ ඔහුගේ තනි වුණු අඳුරු ජීවිතය. ඉතින් ඔහුගේ ජීවිතයට ලැබුණු ඇගේ ඇසුර සඳක් වගේනේ. එහෙම ඇය ඔහුගේ ජීවිතයට සඳක් වෙනවා නම් ආසයි මං නොකී කවිය ඔබට කියන්නේ කියලා ඔහු කියනවා. නොකී කවිය යන්නෙන් ගම්ම වෙන්නේ මෙතෙක් කිසිවෙකුට හෙළි නොකළ ඔහුගේ ආදරය. එහෙත් ඔහුගේ ඉද් මානසිකත්වය නැත්තම් දලසිත යටපත් කරමින් ඔහුගේ පහන් සිත ඔහුට කියනවා මේ කාරණේ කවදාවත් සඵල වන්නක් නොවන බව. එතකොට ඔහු හිත හදාගන්නේ තරහක් නෑ ඔබ බැස යන්න කියලා. මගේ පුංචි නවාතැනේ ඇවිදින් සැරිසරනවා නම් ආසයි මං කවුළු පියන් නැරලා තියන්න. තරහක් නෑ නෑවිත් ඉන්නේ. ඔහු තනිකඩෙක්. ඒ වගේම නවාතැනක අප්‍රකටව ජීවත් වන්නේ. අපිට හැඟෙනවා කිසියම් හේතුවක් නිසා ඔහු තනි වෙලා තිබෙනවා. ඒ ගැන බොහෝ දේවල් අපිට හිතන්න පුළුවන්. සමහර විට ප්‍රථම ප්‍රේමයකින් පරාජිත වෙන්නට එහෙම නැත්නම් වෙනත් සමාජීය හේතුවක් නිසා ඔහු තනි වෙලා. ඔහු නවාතැනට ගොඩ වෙන්නේ අඳුරේ. කවුළු පියන් කිසි විටක හැරලා තියන්න ඔහු කැමති නෑ. ඔහුට ඕන මේ කුරුරු සමාජයේ මුළු ගැන්විලා ඉන්නයි. එහෙත් මේ ලාබාල යුවතිය ඔහුගේ නවාතැනට විත් සැරිසරනවා නම් ඔහු ඒ නවාතැනේ කිසිදා විවර නොවුණු කවුළු පියන් හැර තබන්න කැමති. එතනින් හැඟෙන්නේ ඔහුගේ ජීවිතය ඇගේ සංයෝගයෙන් පරිපූර්ණ වන බවයි. එහෙත් ඔහුට දැනෙනවා මෙය කිසි දිනක ප්‍රායෝගිකව සිදු නොවන බව. ඒ නිසා ඔහු කියන්නේ තරහක් නෑ නෑවිත් ඉන්න කියලා. මේ වියපත් පිරිමියාගේ වචන තුල ගැබ්වී තිබෙන බෝසත් ගුණ රසිකයනට හරි අපූර්වට දැනෙනවා. ඔහු කෙතරම් යහපත් පුද්ගලයෙක්ද? හැඟීම් වලට වහල් නොවන ඔහුගේ පරිණත සිතුවිලි හැඟීම් යටපත් කරගන්න ආකාරය රසික සිත් සසල කරනවා. සමාජයේ අපට කෙතරම් මීට ප්‍රතිවිරුද්ධ සිදුවීම් අසන්නට ලැබෙනවද? ලාබාල යුවතියන් නෙවෙයි, සේයා වැනි අහිංසක දැරියන් හිරිහැරයට පත්වන්නේ අර නොදැමුණු ඊද් සංකල්පයේ මිනිස්සිතක රජ වෙන නිසායි. එහෙත් ඒ නොදැමුණු බව රටටවත් තමාටවත් සිදු කරන්න විපතක් බව ඔවුන්ට වැටහෙන්නේ නැහැ. ඒ නිසායි මේ ගීතයෙන් අපට ලබා දෙන ඥානය කොතරම්දයි කියලා අපි සිතිය යුතු වන්නේ. මෙහි රචකයා ධම්මික බණ්ඩාරයන් සතු මෘදු ගුණ ගීතයේ ඥානයට පදනම් වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. මේ අත්දැකීම ඔහුගේ වියපත් මිතුරු ගුරුවරයෙකුගේ අත්දැකීමක් බව ඔහු පවසලා තියෙනවා මට මතකයි. ඒ සමාජ සිදුවීම ඔහු කෙතරම් සංගමයකින් ගීතයක් බවට පරිවර්තනය කරලා තියෙනවා. ප්‍රේමයේ උත්තරීතරයි. ප්‍රේමයේ පිදිය යුත්තේ පෙරලා කිසිවක් නොපතන්නටයි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් වරක් කියා තිබුණා මට මතකයි. ඩිනිස්ට පෙරේරා නම් වූ සංගීතඥයා මේ ගීතයට වැඩි වශයෙන් ලබා දෙන්නේ බටහිර සංගීත නාද රටාවක්. වෝල්ස් නම් වූ රිද්මය ඔහු භාවිත කරනවා. කොන්ගෝ ඩ්‍රම්ස්, බොක්ස් ගිටාරය ඔහු භාවිත කරනවා. වයලින වාදන කාණ්ඩයකින් ඔහු මේ ගීයේ එන වියපත් පිරිමියාගේ මනෝභාවයන් හරි අපූර්වට නිරූපණය කරනවා. ගායනය කියන්නේ භාව විරේචනයක් කියලා නන්දා මාලනී මහත්මිය වරක් ප්‍රකාශ කළා මට මතකයි. අමරසිරි පීරිස් ගායකයාණන් ඔහුගේ මధుර ගරු ගාම්භීර හඬ ඒ වියපත් පිරිමියාට සමාරෝපය කරගනිමින් භාව විරේචනයක යෙදෙනවා. මෙවැනි ස්වභාවිත ගී අද අපට වඩාත් අවශ්‍ය වී තිබෙනවා. මා ඔබෙන් ඉල්ලන්නේ මේ ගීතේ ගේය පද, තනුව, සංගීතය වගේම ගායකයාගේ ඒ සමාරෝපය සිතින් විඳගනිමින් දැස් පියාගෙන මුළු ගීතෙම හොඳින් ශ්‍රවණය කරන්නට. මගේ පුංචි රෝසමලේ මමයි නුඹේ වියපත් බඹරා නුඹ හීනෙන්වත් නොදකින කුමරා
නුඹහිනෙන්වත් නොදකින කුමරා කළුවර රෑ සඳක් වගේ අහසේ නුඹ ඉන්නවා නම් ආසයි මම නොකී කවිය ඔබට කියන්න තරහක් නැහැ නුඹ බැස යන්න මගේ පුංචි නවාතැනේ ඇවිදින් සැරි සරලවනම් ආසයි මං කවුරු පියන් ඇරලා තියන්න තරහක් නැහැ නැවිත් ඉන්න මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා නුඹ හීනෙන්වත් නොදකින කුමරා නුඹ හීනෙන්වත් නොදකින කුමරා සුභාවිත ගීතයේ ගේය පද සාහිත්‍යයේ රස හර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනය. ගී හර සරණිය. ප්‍රේමයේ විප්‍රයෝගී ගැන කියවෙන ගී කොයි තරම් අහන්න ලැබෙනවද? නිතරම ඇහෙන මේ ගී අතර ප්‍රතිශතයෙන් වැඩි මේ ප්‍රේමයේ විප්‍රයෝගයෙන් පිළිබඳ ගායන ගීත. මේට හේතුව මොකක්ද කියලා ඔබ කල්පනා කළාද? ප්‍රේමයේ සැබෑ සබඳතා වෙනුවට ව්‍යාජ සබඳතා වැඩි වශයෙන් ගොඩනැගීම නෙවෙයිද? භෞතික සාධක මත ගොඩනැගෙන ස්ත්‍රී පුරුෂ සබඳතා අකාලික වීම පුදුමයක් නෙවෙයි. දෙදෙනෙකු එක්විය යුත්තේ එකිනෙකාගේ රුචි අරුචිකම් සමාන වන්නේ නම් පමණක් නේද? එහෙත් එසේ එක්වීමට හරස් වෙන ධනය, කුලය, සමාජ තත්ත්වය ආදී භෞතික සාධක බොහොමයි. බාහිර කායික ස්වරූපයට සිත් ඇදී යාම මත ගොඩනැගෙන පෙම් සබඳතාවලටත් ඊතරම් ආයුෂ නැහැ. නිතර දකින්න කුකුලගේ කර්මලේ සුදුවට පේනවනේ. දෙදෙනා එකිනෙකාට කෙතරම් සමීප වුණත්, ගැළපුණත්, පෑහුණත් දෙමව්පිය නෑසිය විරෝධතා මත මේ සැබෑ සබඳතාව බිඳ වැටෙන්න පුළුවන්. ඒක එහෙම වෙන්නේ ඒ දෙන්නගේ අඩුපාඩුවකින් නෙවෙයි. දෙදෙනාගේ මේ සමීප සම්බන්ධතාවය අර සමාජ හේතු මත බිඳ වැටෙන්න කටයුතු කෙරෙන නිසා. කොයිතරම් කේසජනක වේවිද එහෙම දෙයක් යම් යුවලකට සිදු වුණා. මෙන්න මේ අත්දැකීම ස්වභාවිත ගීත ගණනාවකට නිමිත්ත වෙලා තියෙනවා. පෙම්වතුන්ගේ සම්ප්‍රලම්භයෙන් සම්ප්‍රලම්භ ශෘංගාරය හටගන්නවා. පෙම්වතුන්ගේ විප්‍රලම්භයෙන් විප්‍රලම්භ ශෘංගාරයයි හටගන්නේ. මේ මනෝභාවයන් දෙකම සාහිත්‍යයේ බොහෝ සෙයින් නිරූපණය කරනවා. ඊට හේතුව අප සියලු දෙනාගේ ජීවිතවල නිරන්තරයෙන් මේ සම්ප්‍රලම්භයත් විප්‍රලම්භයත් මුසු වෙලා තිබීම නේද? බොහෝ විට ගීතයන්හි අපිට වැඩිපුරම ඇසෙන්නේ විප්‍රයෝගය. ඒ අතර සම්ප්‍රයෝගයක් නැතුව නෙවෙයි. ප්‍රේමයේ සම්ප්‍රලම්භයේ මනාව ගැඹුණු ගීතයක් එහි හර රස සමග විඳගන්න මම අද අදහස් කළා. කඳුල ඉතින් සමාවයා
දිගු කලක් ප්‍රේමයෙන් පරාජය වී ශෝකයෙන් ජීවිතය ගෙවූ තරුණයෙකුට යලිත් තරුණියකගේ ප්‍රේමය හිමි වෙනවා. ඒ නිසා ඔහුගේ සිත ප්‍රහර්ෂයෙන් ප්‍රමුදිත වෙනවා. කඳුල ඉතින් සමාවියන් අපි වෙන්වෙමු අද හවසට මගේ ගෙතලට ඇෙනවා සිරියහනේ තනි රකින්න කඳුල ඉතින් සමාවියන් අපි වෙන්වෙමු අද හවසට මගේ ගෙතලට ඇෙනවා සිරියහනේ තනි රකින්න කඳුලට පුද්ගලාරෝපණයෙන් නමතන තරුණයා කඳුල ඉතින් සමාවයන් යයි කීමෙන් අදහස් කරන්නේ මොකක්ද? දිගු කාලයක් තිස්සේ කඳුල ඔහුට මිතුරුව සිටි බව නෙවේද? සිරියහනේ තනි රකින්න ඈ පැමිණෙන නිසා ඔහුට කඳුලෙන් සමුගන්නට සිදු වෙනවා. ඔහු කෙතරම් උතුම් හදක් ඇත්තෙකුද කියනවා නම් දුකින් සමුගන්න පෙර දුකින් සමාව අයදින. එසේම කඳුලට පුද්ගලාරෝපණයෙන් නමතන තරුණයා කඳුල ඉතින් සමාවයන් යන්නේ අදහස් කරන්නේ කුමක්ද කියලා ඔබ හිතන්නේ? දිගු කාලයක් තිස්සේ කඳුල ඔහුට මිතුරුව සිටි බව නෙවේද? සිරියහනේ තනි රකින්න ඈ පැමිණෙන නිසා ඔහුට කඳුලෙන් සමුගන්නට සිදු වෙනවා. එසේම මගේ පැලට ඈ එන්නේ සිරියහනේ තනි රකින්නයි. ඔහු කියනවා. සිරියහන පැල එකට පෑහෙනවද? පැලක කොයින්ද සිරියහන? සිරියහන් නැත්තේ මන්දිරවලනේ. එසේනම් මෙයින් ඇඟ වෙන්නේ මොකක්ද? පැලක් වුණත් ඇගේ සම්ප්‍රලම්බේ ඔහුට මන්දිරයක් කරවන බව නෙවෙයි. කළුවලාව නැගින්න එපා ගඟට උඩින් හැන්දෑවත මුදුන් ලිය යටින් පොළොවේ ගුමහේරේ අලු පිටම අන්ද කපා හඳ පායා සඳරැස් යහනට වඩින්න සඳ එලියෙන් නැගේ ගතේ පිපි ගොහමර මල් දකින්න ගඟට උඩින් හැන්දෑවට කළුවලාව නැගෙන බව ඔහුට සුපුරුදුයි. හැම හැන්දෑවකම හුදකලාව ගඟ ළඟ හිඳ ඔහු දකින්නේ කළු වලාවමයි. මින්පසු කළුවලාව නැගෙන්න එපායයි ඔහු ඉල්ලා සිටින්නේ. මෙතෙක් සිතේ නැගුණු අනේක ශෝක සංතාපය හෙටින් පසුව දුරු වෙන නිසායි. එමෙන්ම ඈ කැඳාගෙන ඉන්නට පෙර ගොම මැටිගාගේ පිරිපහදු කිරීමටත් ඔහු සැරසෙන්නේ හිතේ තියෙන සතුටට. මුදුන් ලීය යටින් පොළවේ ගොම හේදෙයි අලුත් පිටට. ඔහුට කියවෙන්නේ ඒකයි. මල් දෙවටේ වතු සුදු මල් පිපේවි ඈ පිළිගන්නට උපුල් තලා උමරිසිනා මතුවේ බල් පරදන්නට පිළිඳුගෙනා කිරි සුවඳක් ගෙපැල දොරින් හමායන්න ඉඩදියන් වලාකුලේ මගේ සිහිනයේ මල් පිපෙන්න කඳු තුරු සිරස අතරින් නැගෙන සුදු සුමුදු සඳරැස් පෙරී ඇවිත් සිරියහනේ සැතපී සිටින ඇගේ ගත මත පතිත වෙනවා. ඒ එළියෙන් ඇගේ ගතේ පෙතිගෝමර මල් දකින්න ඔහු සිහිනමවනවා. මේ තරුණයාගේ සිතෙහි තෙරපෙන ශෘංගාරය රසිකයන්ට මනාව දැනෙනවා. මල් දෙවටේ වතු සුදු මල්. ඈ පිළිගන්නට මල් දෙවටේම වතු සුදු මල් පිපේ. සංකල්ප රූප මවන මේ යෙදුම් වලින් තරුණයාගේ සිතෙහි නැගෙන සම්ප්‍රලම්භ ශෘංගාරය අපිට දැනෙනවා. දෘෂ්ටිගෝචර සංකල්ප රූප. ඒ කියන්නේ මේ ගීතය ශ්‍රවණය කරන්නගේ සිතේ මැවෙන ඒ වතු සුදු මල් දෙවට දෘෂ්ටිගෝචර සංකල්ප රූප වගේම ඇගේ දඟකාර සිනාහඬ රසික සිත් තුළ ශ්‍රව්‍ය ගෝචර සංකල්ප රූප ජනනය කරනවා. ප්‍රේමයේ විනීත බවට කිසි හානියක් මේ ගේය පද තුළ ගැබ් වෙලා නැතිවීම ඔබට අවධානයට යොමු කරන්න කැමතියි. ග්‍රාම්‍ය කාමුක හැඟීමකට මේ ගීතය තුළ කිසි ඉඩක් නැහැ. බිලිඳු ගෙනා කිරිසුවඳක් ගෙපල දොරින් හමායෙන්. මේ දෙදෙනාගේ සම්භෝගයෙන් ආදරණීය දරු පැටවෙක් පිළිබඳ සුන්දර අපේක්ෂාවක් තරුණයාගේ සිත තුළ නලියනවා. සැබෑ ප්‍රේමයේ සුන්දරකම ඒ වචන තුලින් අපට දනවන්නට මේ ගේය පද සමත් වෙනවා.
ලක්මාලි කාර්යවසම් ගේයපද රචිකාවිය විශිෂ්ට පබඳුමක් කරනවා. සැබවින්ම ප්‍රශංසනීයයි. අපට ගේයපද රචකයන් ඕන තරම් සිටිනවා. කාන්තා සහභාගීත්වය අල්පයි. එම නිසායි අපට ලක්මාලිව බොහෝසෙයින් වටින්නේ. ආනන්දයෙන් අපව ප්‍රඥාවට ගෙන යන ඈ අපගේ ගීත සාහිත්‍යයට සර්වකාලීන වටිනාකමක් දෙන මේ නිර්මාණය දායාද කරනවා. සුරේෂ් ද සිල්වා නම් වූ සංගීතඥයා බිලාවල් රාගය ඇසුරු කරගනිමින් තම දායකත්වය මනාව ලබා දෙනවා. බිලාවල් රාගය ඇසුරු කළත් මේ ගීතයට ඔහු අපරදීක සංගීත නාද රටාවන් මිශ්‍ර කරගන්නවා. එය ඇත්තටම පැසසිය යුත්තක්. ගීයේ ඉන්නේ ගැමියෙක්. එහෙත් ගැමිකමට ගැමි පරිසරයට හානි නොකර බටහිර සංගීතයේ මුසු කරලීම සැබෑ සපංකමක් නෙවෙයිද? විශේෂයෙන් මේ ගීතයේ ගිටාරය හා බට්නලාව ගීතයට දෙන ප්‍රබලත්වය හොඳින් වටහා ගන්නයි කියලා මම ඔබෙන් ඉල්ලනවා. කීර්ති පැස්කුවල් කියන්නේ සංගීත මාවතේ දිගු දුරක් අති දුෂ්කර ගමනක් ගෙවා ආ ප්‍රවීණයෙක්. ඔහු වාද්‍ය ශිල්පියෙකුත් පමණක් නෙවෙයි සංගීතඥයෙක් වශයෙන්ුත් වර්ධනය වී ඒ සියල්ලටත් වඩා ගායනය පෝෂණය කරගත් විශිෂ්ටයෙක්. ඔහුගේ සැබෑ පිරිමි කටහඬ භාවයන් ආරෝපණය කරගත් සුගායනය මං හිතන්නේ මේ ගීතයට ලබා දෙන්නේ විශිෂ්ට දායකත්වයක්. ඔබට මේ විශිෂ්ට නිර්මාණය ආස්වාදනය කරන්නට ආරාධනා කරමින් මම ඔබෙන් සමුගන්නවා. දැස් පියාගෙන මේ ගීයේ අංග ත්‍රය රස ආස්වාද කරන්නයි කියලා ඔබෙන් ඉල්ලමින් මම ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්. කඳුල ඉතින් සමාවියන් අපි වෙන්වෙමු අද හවසට මගේ ගෙතලට ඇෙනවා සිරියහනේ තනි රකින්න. කඳුල ඉතින් සමාවියන් අපි වෙන්වෙමු අද හවසට මගේ ගෙතලට ඇෙනවා සිරියහනේ තනි රකින්න. කළුවලාව නැගෙන්න එපා ගඟට උඩින් හැන්දෑවට මුදුන් ලිය යටින් පොළොවේ කුමහේරේ අලු පිටම අන්ද කපා හඳ පායා සඳ රැස් යහනට වඩින්න සඳ එළියෙන් නැගේ ගතේ ගොහමර මල් දකින්න. කඳුල ඉතින් සමාවියන් අපි වෙන්වෙමු අද හවසට මගේ ගෙතලට ඇෙනවා සිරියහනේ තනි රකින්න. වතු සුදු මල් පිපේවි පිළිගන්නට උපුල් තලා උමරිසිනා මතුවෙයි මල් පරදන්නට විලිඳුගෙනා කිරි සුවඳක් ගෙපැල දොරින් හමායන්න ඉඩදියන් වලාකුලේ මගේ සිහිනලේ මල් පිපෙන්න. කඳුල ඉතින් සමාවියන් අපි වෙන්වෙමු අද හවසට මගේ ගෙතලට ඇෙනවා සිරියහනේ තනි රකින්න. කඳුල ඉතින් සමාවියන් අපි වෙන්වෙමු අද හවසට මගේ ගෙතලට ඇෙනවා සිරියහනේ තනි රකින්න. මගේ ගෙතලට
මේ නිමාවට පත්වන්නේ සිංහල ස්වදේශීය සේවය ඉදිරිපත් කළ ගී හරසරණිය වැඩසටහනයි. වැඩසටහන ඉදිරිපත් කළේ ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ බාලසූරිය. නිෂ්පාදනය දිල්කා විමර්ශනී හඳුවල.